කොච්චර සල්ලි හෙව්වත් හදිසියක් වෙච්ච වෙලාවට අතේ සල්ලි නෑ නේද? එහෙනම් මෙන්න ඔයාලට තියෙනවා සොලියුෂන් එකක්. ඔයාගේ සැලරි එක කීයද බලන්න. අනවශ්‍ය වියදම් ඔක්කොම කපා හැරලා අත්‍යවශ්‍ය වියදම් ටික විතරක් අපි ලියාගමු පැත්තකින්. දැන් ඔයාලට තේරෙනවද? ඔයාලා අනවශ්‍ය වියදම් කරන බව. ඔන්න ඉතින් ඔයාලට මට හරි කිය මම සල්ලි ඉතුරු කරපු විදියට මනි චැලෙන්ජ් එකක් කරනවා. පුංචිම පුංචි 9300ක් වගේ මුදලක් මාසෙකින් ඉතුරු කරලා බලමුද? කොලයක් පෑනක් අඩිරූලක් ඔයාලට අවශ්‍ය වෙනවා. මම මේක දිගින් දිගටම කරන නිසා මම print out එකක් තමා අරගත්තේ. ඔයා දැන් කරන්න ඕනි මාසෙට තියෙන දින ගානට කොටු ටිකක් ගහගන්න. මේ 20/25 ජූලි මාසය. ඔන්න මේ මාසෙට දවස් 31ක් තියෙනවා. මෙන්න මේ විදියට දවස් 31ට කොටු 31ක් අපිට ඕනි වෙනවා. දැන් ඔයා 20න් 20 වැඩි වෙන විදියට මේ කොටුවල ලියා ගන්න. මේ විදියට 20 40 60 80 ඔන්න ඔය විදියට දවස් 31ට 20 20 වැඩි වෙන විදියට මේ කොටු ටික ෆිල් කරගමු. හැමදාම විසික් කරන කාඩ්බෝඩ් පෙට්ටියක් අපි අද ප්‍රයෝජනයට ගමු. මුලින්ම ඔයා කරන්න ඕනේ කාඩ්බෝඩ් පෙට්ටියක් හොයාගෙන ඒකේ උඩින් අපිට සල්ලි දාන්න පුළුවන් විදියට කපා ගමු. මම මේ පෙට්ටිය තවත් ලස්සන වෙන්න ස්ටිකර් එකක් අලවගත්තා. මොකද මම කරන දේ ආසාවෙන් කරන්න ඕනි. නැත්තම් මගදී අපිට මේක අමතක වෙලා යනවා. එහෙම නැත්තම් මේ වැඩේ ඉබේම මග නවතිනවා. හරි. දැන් මං අර ලියාගත්තු කොලේ මේ පෙට්ටියෙන් අලවගත්තා. ඔන්න බලන්නකෝ මම අද 20ක් දානවා මේ පෙට්ටියට. එතකොට මම මේ 20 කොටුව කපනවා. ඔන්න ඔය විදියට දවස් 31ක් කරලා බලන්නකෝ. මුලින් පුංචි ගානකින් තමා අපි පටන් ගන්න ඕනේ. සල්ලි ඉතුරු කරන්න බෑම කියලා හිතන ඔයාලා වෙනුවෙන්මයි මේ වීඩියෝ එක. සල්ලි ඉතුරු කරන්න තියෙන හොඳම ක්‍රමෙත් මේක. try කරලා බලන්න. ලස්සන ජීවිතයකට සාර්ථක ජීවිතයකට මගෙන් සුබ පැතුම්.